හරි good morning. Good morning. අපි පුරුදු තරක යවුරුද්දෙත් මෙතන තමයි මුලින්ම පටන් ගත්තේ. අපේ දෙවනි ගමන නේපාල් වල පටන් ගන්නවා දැන්. අපි යාවියේ රෑ පොඩි කරදරයක්ත් වුණා එයාපෝට් එකේදී. මෙතන මතක නම් අපේ කලින් වීඩියෝ එකෙත් මෙන්න එතනින් තමයි අපි හිටියේ ඉඳලා. ඊ රෑ 12 විතර නම් මෙතනට එද්දි ඇවිල්ලා මේස්තේලා දැන් අඩු උදේ ආපහු යන්න හදන්නේ. අපි ඉන්නේ තමෙල් වල ගිය පාරේට පටන් ගත්තා. අපි අද යනවා පොකෝරා වලට. පොකෝරානේ පොකෝරා වලට. පොකෝරා කියන්නේ මෙහි තියෙන ටුවරිස්ට් ගමක් අපි නෑ ඇල්ල වගේ. මෙහි ටුවරිස්ට්ලා සාමාන්‍යයෙන් ඩොමෙස්ටික් ෆ්ලයි කරන්නත් පුළුවන්. අපි නම් පුරුදු සුපුරුදු ජීප් රයිඩ් යන්නේ මේ පාරේ ඉන්නේ. වෑන් එක තමයි යන්නේ. හොඳ පාරක. උදේ බලද්දී සීතල තිබ්බා සෙල්සියස් 11කට විතර. ගිය පාර තරම් සීතල පොඩ්ඩක් අඩු ගතියක් තිබ්බා. හරි එහෙනම් අපේ ගමන පටන් ගමු. අද ඉතින් වාහනේ යන එක තමයි දවස වාහනේ යන්න තියෙන හවස් වේ යද්දි. අපි මගදී තියෙන දේවල් එක්ක හම්බෙමු. කන්න නැවැත්තුවා. මේ පොඩි තැන්වල දූවිලි තියෙන එන අමාරු පාරක ආවේ. දෙයක් එන්න නෑ මේ තියෙන අපි ආපු වාහනේ. වෑන් එක යන්නේ. මේ ඉලෙක්ට්‍රික්. ඒකේ charge point එකක් තියෙනවා. මේ ගොඩාක් වාහන තියෙනවා ඉලෙක්ට්‍රික්. ඒ කියන්නේ Tata BYD ගොඩාක් මේ තියෙන වාහන ඉලෙක්ට්‍රික් කොහොම යනවද මන්ද මේ පාරවල එයා දිගටම තියෙනවා charging points කොහොම ඉලෙක්ට්‍රික් vehicles සම ගොඩාක් තිබ්බේ කන්න නැවතුවා මේ තියෙන්නේ අපේ උදේ කෑමක රොටි සමෝසා ඕනම උදේට කන්න තියෙනවා. අර මේ චට්නි එක හරි රසයි. මේක අප්පයි මිරිස් ඒ වගේ රසයි. හරි. සීතලයි මිරිසාවයි කොහොමද තියෙනවා කොම්බේ අමාරු. කැස්ස. අපි යන් ඉස්සරහට. පොකර යන ගමන් තාම යන ගමන් view point එකක් හම්බුණා ඉන්න ඔය තියෙන්නේ මොනවද නම් දන්නේ නැහැ රේන්ජ් එකක්ම තියෙනවා පලාතෙම කඳු කොහොමද දිගටම කඳු ටිකක් තිබ්බා මේ තව කොච්චරලා යයිද දන්නේ නැහැ යන්න තියෙනවා අපේ කට්ටිය ඉතින් නැවතිලා ෆොටෝ ගහනවා ඉතින් අපි ආපු වාහනේ තාටියක් දුර යන්න තියෙනවා අපි
ලේක් ගාවිලා අපි යනවා කේබල් කාර් එකට. මේ ඒගොල්ලෝගේ ටූරිස්ට් සර්විස් එකක් වගේ බස් එකක්. බස් එකකින් බැහැලා ඉතින් බස් එක අපිට කිව්වේ අන්තිම බස් එක තියෙන 6ට කියලා. 6න් පස්සේ ටැක්සි. අපි යනවා දැන් කේබල් කාර් එක දින පැත්තට. ඉතින් කොන්ද අවුල් කරගෙන යා ගන්න බෑ. දාව එහෙම කියන්න එපා නේද? මොකක් හරි නඩුවක්. අද කොන්ද අවුල් කරගෙන. කවන්නේ. අපේ හර්ෂ මල්ලි යනවා. අපි අනිත් යාළුවා දෙන්න යනවා. අපි යන් ඉස්සරහට කේබල් කාර් එකට. හරි අපි මෙතන ටිකට් අරගෙන දැන් යනවා කේබල් කාර් එකට. අපි දැන් ඉන්නවා කේබල් කාර් එකක් එනකම්. කේබල් කාර් එක හැමින් එන්නේ. ෆොටෝ බලලා මැප් එක බලලා ඒ පැත්තේ view එක ගැන බලලා බස් තමයි මේක කියලා බලන්න. හරි. අපි පොකාර කේබල් කාර් එක දිගේ ඇවිල්ලා උඩටම ආවට පස්සේ අන්නපූර්ණ රේන්ජ් එක පේනවා. ඒ තියෙන්නේ ඔය පැත්තෙන් මේ පැත්තේ මේ දිගටම තියෙන්නේ අන්නපූර්ණ රේන්ජ් එක. මේ තියෙන්නේ වෙනවද දන්නේ මේ තියෙන්නේ උල වගේ. ඕකට තමයි ෆිෂ් ටේල් කියන්නේ. ඊ චුමාච මක්කරි. නම් මතක නැහැ. ඕකට තමයි ෆිෂ් ටේල් කියන්නේ. ඒ තියෙන්නේ පොකාරාල අනිත් පැත්ත. තව ටිකක් උඩට ආවට පස්සේ ලොකු ෆුල් රේන්ජ් එකම පේනවා ඉන්න පෙන්නන්න. මේ තියෙන්නේ අන්නපූර්ණ ෆුල් රේන්ජ් එක. සන්සෙට් එකත් එක්ක ලේසියෙන් දකින්න හම්බෙන්නේ නැහැ. අද හොඳටම ක්ලියර් එකට ෆුල් රේන්ජ් එකම පේනවා. හරිම ලස්සනයි. ඊට පස්සේ මේ පැත්ත හැරුණාම මේකද තියෙන්නේ පොකෝරා ලේක් එක මෙහෙම තියෙන්නේ අර පැත්තේ
ලේක් එක පැත්තට යන්න තියෙන්නේ. හරිම ලස්සනයි. අපි යන්තා ඉස්සරහට. ඒ view එක තිබුණ තැන ඉඳන් අපි තා උඩට යනවා. උඩට යනකොට තියෙනවා මේ ඝන දෙවියෝ. ලොකු පිළිමයක්. යන. අපි මේ පැත්තට තමයි යන්නේ. ඔය ඉන්නේ ඝන දෙවියනේ. ඔව්. ඒකේ එයාගේ මූණ හැම පැත්තටම තියෙන විදිහට මං හිතන්නේ හදලා දෙන්නේ. අපි ළඟට ගිහිල්ලා බලමු. තා ටිකක් උඩට යන්න තියෙනවා. තියෙනවා ඒ උඩාරවපු මොන්ස්ටර් ආරාමේ. එහෙම වතුර නේද? biar dekat karena dia begini nih ini langgar maut bos begini ketika serabi berarti kanduran dia dekat hari langsung terak. අපි තාම පල්ලෙහාට යන ගම මේ තියෙන්නේ සිටි එක ලයිට්ස් දාලා රැට කඳුරෙන් ජීවත් වෙනවා හරිම ලස්සනයි. දැන් පොගවරවලට යනවා අපිට සල්ලි මාරු කරගන්න ඕන. ඊට පස්සේ මට පොඩි පොඩි දේවල් ටිකක් ගන්නත් තියෙනවා. ඊට අමතරව රැට කන්න තියෙනවා. ඉතින් මේක ඇල්ල වගේ මේ ටූරිස්ට් බේස්ඩ් සිටි එකක්. මේකේ ගොඩාක් දේවල් කරන්න පුළුවන් ටූරිස්ට්ලට ආවම පැරාග්ලයිඩින් ලේක් එකේ ඉවෙන්ට්ස් ගොඩාක් කරන්න පුළුවන්. අපි ඔය ගියපු තැන කේබල් කාර් එකේ එතනට ගියහම කේබල් එකක බයිසිකල් පදින්න පුළුවන්. එහෙනම් ගොඩාක් ටූරිස්ට්ලා ફોකස් කරපු සිටි එකක් මේක. ලේක් එකත් එක්ක තමයි හැදෙන්නේ. ලේක් එක කන්දයි හොටල්ස් ගොඩාක් තියෙනවා. ඉතින් යා පොඩි අපේ ඇල්ල ලුක් එකක් තියෙනවා. හැබැයි එච්චර සීතල නැහැ. අද වත්තර හේතුවකට සීතල ටිකක් අඩුයි. අපි ඉස්සරහට ගිහලා රැට කාලා හෙට ගමන හෙට තමයි පටන් ගන්න. හෙට භාගයක් දුර වාහනයක ගිහිල්ලා එතන එහාට ඉතින් පයින් ගමන පටන් ගන්නවා අන්නපූර්ණ බේස් කැම්ප් එක. අපි මේකට කතා කරමු. අපි පළවෙනි දවස් දෙවෙනි දවස් කත්මන්ඩු නේපාල් වලට ඇවිල්ලා දෙවෙනි දවස් අද ඉවර කරා. කියන්නේ අද උදේ කොහෙන්ද? කත්මන්ඩු කියන්නේ තමිල් වලින්. අද උදේ තමිල් වලින් වෑන් එකට නැගලා ආවා
පොකෝර පියෝ ඇවිල්ලා අපි බඩු අරගෙන පොකෝරවල කේබල් කාර් එකේ ගිහිල්ලා එතන උඩ ටික බලලා අද දවස් ඉවර කරන්න හදා. එතකොට අපි අද ගමන පටන් ගත්තේ ටිටියුඩ් එක 1000 කත්මණ්ඩු කියන මීටර 1400ක් විතර. අපි දැන් ඉන්නේ මීටර 800. අන්න අපි වලක ඉන්නේ. ඒකන් තමයි අපිට වලේ වගේ ඉන්නකොට අර උඩ තිබ්බ මේ මොනවද? ඔය මේ කඳු ටික පේනුන්නේ නැත්නම් අපි අර කඳු උඩ නැග්ගහම තමයි අපිට කඳු ටික පේන්න ගත්තේ. ඉතින් දැන් බලනකොට නම් රස්නේ 18ක් 16ක් අද උදේ මං තමිල් වල බලද්දි 11යි. හෙට තමයි අපි ආයි නගින්න පටන් ගන්නේ. ඊට පස්සේ ඔය ටික තමයි අද දවසට උනේ. හෙටත් ගමනේ භාගයක් වාහනයක යනවා. ඉතුරු භාගෙ හෙට තමයි පයින් යන්න පටන් ගන්න. හෙට තමයි දවස පටන් ගන්නෙ. එනවනම් පැක්ස් එහෙම හදලා තියෙන්නේ. මේව දාලා යන ඒවා පැක් එක අරන් යනවා. හරි නේද? හෙට උදේ තමයි ඉල්ලෙන් පිටත් වෙමු. හෙට කොහෙද යන්නේ කියලා මට මතක නෑ. හෙට උදේ බලලා කියන්න. Good morning. ඊළඟ දවසේ ගොඩක් සේවත් හැදිලා තියෙනවා. අපි ආවා මේ පොකරේ ඉඳන් දැන් යන ගමන. පොකරේ ඉඳන් කරපේන කොවිල් එක ඇවිල්ලා අපි ආව පර්මිට්ස් චෙක් කරන්න දැන් අපි එතන ඉන්න න. එන්දි කිලෝමීටර් 80ක් විතර අද යන්න තියෙනවා ඔබේ වාහනේ. වෙන පැය 3-4ක් පයින් යනක් තියෙනවා. මගදී හම්බෙච්ච ඔබෙසට ඉත උදේ කන්න නෑ. එනකොට දිගටම ෆිෂ් ටේල් පෙනුණා හයිවේ එක වගේ. ඊට පස්සේ ඕෆ් රෝඩ් දාලා මට දැන් මේ කිය හරියට කියන නම් මතක නෑ බල්ලා කියලා. ඊට පස්සේ අපි පර්මිට්ස් අරගෙන පර්මිට්ස් චෙක් කරා. එතන ඔය තියෙන ප්ලේස් එකට ගියාම පර්මිට්ස් චෙක් කරලා අපි පර්මිට්ස් කලින් අරන් ඇවිල්ලා තිබ්බේ. ඒක චෙක් කරලා තමයි අපි යන්නේ ගොරපාණියට. යන්නේ ගොරපාණියට. ඉතින් පොඩි ඩෑම් එකක් වගේ හදලා. හරි එන අපි උදේට කන්න යනවා. අපි පයින් ගමන පටන් ගත්තා. ගොඩක් දුරට ආවා. අද මම හිතන්නේ පූදුරක් කියන්නේ නැහැ පයින්. අපි ආවා. එන්න. ඉතින්ද පයින් ගමන පටන් ගන්නවා. ගෝරොෆින් 5.3 kilometers. පයින් යන්න තියෙනවා. එන අපි යන්නේද පූන් හිල් වලට. පූන් හිල් බලන්නේ හෙට උදේ කියන්නේ. පූන් හිල් කියන්නේ එන සන්රයිස් එක බලන්න තමයි පූන් හිල් වලට යන්නේ හෙට උදේට. බුකුව මාරු පාරක ජීප් එක ආවා. හරි ඉස්සරහට අම්බෝ. අද ඉතින් අද යන්න තියෙන මෙහෙම. ඔය දැන් මේ ගමනේ ගොඩක් අර බේස් කැම්ප් එවරස් බේස් කැම්ප් එකට වඩා වෙනස් මේ වගේ
කැලෑ වගේ කොහොම මේ වගේ තැන් වලින් තමයි ගොඩක් යන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් බේස් කැම්ප් යනකොට නම් ඉවරස් බේස් කැම්ප් යනකොට අපිට ගොඩක් ඩ්‍රයි සහ හදපු ට්‍රැක් එකක් කියන්නේ කොන්ක්‍රීට් වලින් හදපු ට්‍රැක් එකක් තිබ්බේ. මේක ගොඩක් දුරට තියෙන මේ අර ලංකාවේ අපි ටිකක් ගම්වල ඇතුලේ ඇවිදින ට්‍රැක් එක අඩිපාරව ඒ වගේ ට්‍රැක් එකක් තමයි තියෙන්නේ. එතකොට අපේ ගමනේ විස්තරය කිව්වොත් අපි සාමාන්‍යයෙන් අන්නපූර්ණ යන්නේ කෙලින්ම අපි ආපාරනේ කියන ගොඩක් පූන් හිල් ගිහිල්ලා අන්නපූර්ණ යන කියන්නේ පූන් හිල්නේ අන්නපූර්ණ කියන්නේ දෙකක් සා ගොඩක් වෙලාවට අපි ඉතින් පොඩි පඬිතුකමක් කියන්න බෑ. අපි පූන් හිල් ගිහිල්ලා يعني අපි අමාඩබ්ලම් අන්නපූර්ණ ට්‍රක් එකේ නෙවෙයි දැන් ඉන්නේ. අපි ඉන්නේ පූන් හිල් යන. පූන් හිල් ගිහිල්ලා තමයි අන්නපූර්ණ වලට අන්නපූර්ණ ට්‍රක් එකට යන්නේ. තමයි විස්තරේ. අපි යන් ඉස්සරහට. මහන්සි අද පළවෙනි දවසනේ. උඟ කාලෙකින් ඇවිදින්න පටන් ගත්තා නේ. බෑග් එකත් බරයි. යාළුවෙක් කියලා ඉස්සරහ. ඒක පොඩ්ඩක් කවුරුන් තියෙන. ඉතින් මෙහෙම අපි යනගම ගොඩක් දුර යනවා තියෙනවා. යනගම හම්බුණා පොඩි පාලමක්. මේක නිකන් ලංකාවේ හයික් එකක් යනවා වගේ තමයි. පොඩි ලංකාවේ චිල්ලක් තියෙනවා. නමස්තේ. ඉතින් අපිට සමන් බදුල්ලේ පැත්තේ හයික්ස් යනකොට මෙහෙම පොඩි පාලම් කෑලි සබරගමුව පැත්තේම හම්බ වෙනවා. පොඩි දියාව. ගිය අවුරුද්දේ ඉවරස් බේස් කැම්ප් ගියාට පස්සේ මෙහෙම ගමනක් යනවා. ජෝර්ජියා වලත් මෙච්චර අමාරු නෑ පඩිපෙළ එහෙම තිබුණේ නෑ. ඒකේ ගොඩාක් පඩිපෙළ තියෙනවා. ඒක හන්ද ටිකක් හති. යන ගමන් තමයි. මම හිතන්නේ අර අපිට ඉවරස් බේස් කැම්ප් යනකොට හම්බුණ මෙයාලගේ නැෂනල් ෆ්ලවර් එක නම මතක නෑ. නම මතකද? නම් මතක නෑ. ඒ જાතිය ගහක් මේක මං හිතන්නේ. ඒ දින තිබ්බේ පොඩි පඳුරු මට ෂුවර් නෑ. කොලේ ටිකක් ඒ වගේ. එහෙනම් තිබ්බේ පඳුරු ටික. උස ගස් විදිය නේ. මං සමහරට වැරදිත් ඇති. අද හර ලස්සන මේ ගහ. අර පාසි බැඳිලා ලොකු ගහක්. හරි. Hello. Plenty of battery in that thing because it's not around the corner. තාම තුර යන්න තියනවා කියලා කිව්ව. බැටරි ඉතුරු කරගන්න. Hello. කොටිය. මොකද මම ට්‍රක් එක. තාම මුලාරි තාම කිලෝමීටර් කමාරයි එන්නේ. අද මේ හතරක් විතර යන්න තියෙනවා. එනකම පොඩ්ඩක් ටෙස්ට් කරන්න ඕතු. මේගොල්ලෝ මෙතනින් හදනවා මේ අපි ආපු ජිප් ට්‍රක් එක එක්ස්ටෙන්ඩ් කරනවා මම. තා කාලෙකින් මේ ටිකත් පයින් යන්න නැතුව ජිප් එකේ යන්න පුළුවන් මේ. කාලේ පොඩි වැල් පාලමක් වගේ තියෙනවා. අපි තාම ගොරපාණි යන්නේ නේ. ඊළාම ගොරපාණි වලට යනවා. කිලෝමීටර් 3ක් විතරයි. මහන්සි. හරි. අපි අන්තකද ABC යනකොට තිබ්බ ගල් ඒ වගේම ෆිල්ම් එකත් ගලේ කොටලා තියෙන්නේ. අර එහෙනම් අර හොඳට කොටපු එක හදලා තිබ්බනේ සුදු පාට ලියලා මේ ඉච්චර දියුණු ලෙවල් එක නේ. අර මේ තිබ්බ වගේම ගලේ කොටපු හොඳනේ ආගමික දේවල්.
උන්හිල යනමක උගුරාප්ස ගීල තියෙන හොඳට කතා කරන්න අමාරුයි. රිස්සල කිව්වගේ ලංකාවේ හයික් මූඩ් එකක් තියෙනවා. සෝරි. අඩිපෙළ කොළ පාටයි එලිලා තමයි යන්නේ. තාතුර යන්න තියෙනවා. පියා. යනගම ගුරුණ හොඳටම අප්සෙට්. හරි. එන්න එහෙම තමයි යන්න තියෙන්නේ. ඔය ඉන්නේ කොහොමද ආයේ මෙතනින් ගිහලා නේද යන්නේ. අපි හොඳට නාය යන තරක් මම හිතන්නේ. මේ පාර වැඩි කතා කරන්න නම් බැරි වගේ. උඩටම ගියාම තියා රෙස්ට් කරන්න තරක් පඩියෙම හදලා තියෙන්නේ. නැග්මත් තියෙන එක පාර. මේක අමාරුයි කියලා හිතුවා. මේකක්වත් යන්න වෙන්නේ නැහනේ. ලේසි දේවල් ලස්සනත් නෑ. එහෙම කියන්න බෑද? අමාරු දේවල් ටිකක් වැඩිපුර ලස්සනයි. ඒක හන්දේ ඉතින් අමාරුවෙන් අපි යන්නේ. ඉතින් මේක අපි තාම ගොරපාණි වලට යන ගමන. අපේ අද නවතින තැන. ගොරපාණි වල නැවතිලා හෙට උදේ පූර්ණිල් වල සන්රයිස් එක බලන්න තමයි. සන්රයිස් එක බලන්න යන තමයි. සන්රයිස් එක බලලා අපි ආපහු ABC ට්‍රැක් එකට යනවා. අපේ ගයිඩ් මල්ලි හර්ෂම තමයි. මතකනේ ගිය පාර ලොකු ෂර්පා හර්ෂ මල්ලි. සුසි මල්ලි නෑ මේ පාර පොඩි ෂර්පා. අපි 5 දෙනා ඉන්නේ. ඉතින් එක ගයිඩ් කෙනෙක් තමයි ආවේ. ඉතින් යා යන්න තියෙනවා. පොඩ්ඩක් මෙතන රෙස්ට් කරලා බෑග් එක ගලවලා හයි රෙස්ට් එක කරගෙන බෑග් එක දීලා යන්න හෙවලට. බෑග් එක තියන්න ඕනේ. පොඩි ජීප් ට්‍රක් එකක් වගේ. අර අපි පල්ලෙහා දැක්ක ජීප් ට්‍රක් එක එක්ස්ටෙන්ඩ් කරනවා. කෝපි වෙලාවට ඒක නෑ. අයියර එකක් නෑ ඔය ජීප් ට්‍රක් එකේ. හා? අපි තාම යන ගමන් දවල්ට කන්න නැවතුනාම කාලි කරලා ස්ට්‍රෝම් ගේල එහෙම ඔස්ට්‍රෝම් යන ගමන් අඳුරපු පැලයක් දැක්කා. අඳුරනවද බල දන්නවා ඇති. අර හරියට මෙතනක් තියෙනවා. මම මේ ගෙවිලා තියෙනෙත් බල තන්නේ ඕ යස් මං හිතන්නේ ඒවා තමයි. මොනවද කියලා දන්නව ඇතිනේ. වවලා තියෙනවා හොඳට. මෙතනක් තියෙනවා. ඊපස්සේ අර තියෙනවා. උඩ තනින් තන හොඳ වගාවක් තියෙනවා. එන ගමන් අරගෙන කාලා යන ගමන් බෝඩ් එකක් තියෙනවා. එනවාද? ගහලා තියෙන ගොරපානි 20 minutes කියලා. මම විශ්වාස කරන්නේ.
මෙහි අයට වෙන්නේ නැති. ගිහින් බලමු. දොර පාණි යන ගම. යාළුවෙක් හම්බුණා. උඩේ ඉඳන් පොඩි සද්දෙකුත් ආගෙන තමයි පල්ලෙහාට දැස්සේ. ඉන්නේ 3 දෙනෙක් හිටියා. අපි දාන්න. අපිට එවරස්ට් බේස් කැම්ප් වගේ ඒ ට්‍රක් එකේ වගේ වැඩි සත්තු අර ගැල් අරගේ දිගටම තිබ්බනේ. මේකෙම හම්බුනේම නැති තරම්. එක තැනක බැටළුව හරි එළුව හරි ලොකු රැලක් එනිච්චා. එනකොට ලොකුවට හමීහරක් හිටියා. ලොකුවට කවුරුත් ඉන්නේ නැහැ. තව ඉන්නවා. මේ මම හිතන්නේ පෝනියෝ. අශිවනේ වෙනවද දන්නේ. අමාරුයි. ගෝරපාණි වලට ආවා. වෙල්කම් ටු ගෝරපාණි පෝනියෝ. සද්දේනේ. මෙතන දිනන චෙක් පොයින්ට් එකක්. අපි අපේ පර්මිෂන්ස් චෙක් කරන්න පොලිස් චෙක් පොයින්ට් එකක් තියෙනවා. ඒක තමයි ඔය තියෙන්නේ. හර්ෂ මල්ලේ ගාව තමයි අපි මොනවද ඉවර කියන්නේ. පර්මිෂන් කොහොමද සිංහලෙන් ඉන්නේ මහන්සියට. හර්ෂ මල්ලේ ඔය චෙක් කරනවා. මහන්සි ඒ උනාට එලෙපය 4ක් විතර ඇවිල්ලා තියෙනවා. කිලෝමීටර් 4.8ක් කියලා 4.04ක් කියලා තමයි ඔය චෙක් වෙනනේ. උනාට තව යන්න තියෙනවා. හයි hello yes yeah ini කොහෙන්ද පටන් ගත්තේ? වාහිය මේ යන්න තියෙන දේවල් තියෙන අපි ආපු දැන නෙමෙයි. අපි යන්නේ කොහෙටද? යන්නේ පොන්නේලට කොයාද වලට පේනවා ඉතින්. හරි මිස් කලංක ගමක් මේ විදියට. මොනවදනේ? වතුර තියෙනවා. තනිකර ගල් තියලා හදපු ගෙවල් තියෙන්නේ. අපි උඩට යනකොට තව බලමු. වහන්සේ මම පොඩ්ඩක් ගිහින් වාඩි වෙනවා. තනිකර ගල් වලින් හදලා තියෙනවා. ගෙවල් පයින් යන්න වෙලා මේවත් තියෙනවා. 3000ක් කියන්නේ 6000යි 6500ක් 6600ක් විතර. හරි කරමු. ගල් වතුර තියලා හදලා තියෙන මේක. ගෝරපාණි. වාවා. කොහොමද ලස්සන? හරි ආඩම්බරයි. ලංකාවේ නම් කීයක් වටිනවද? මේ නිකන් හදලා. මීහරක්. කොහොමද සයිස් එක? තඩි මීහරක් කියන්නේ. අම්මලා ඉස්සර බනින්නේ. තඩි මීහරක කියලා. ආන්නේ වගේ. මහන්සි තව යන්න තියෙන හොටල් එකට. අපි ආවි ගමට. වේද? ගොරපෙන්. අපි හොටල් එකට. හොටල් නෙවෙයිනේ ටී හවුස්. ටී හවුස් එකට යන්න තියෙනවා. යෝ. කරම ගල් තියෙන්නේ. වාහත් ගල් වගේ තියෙන්නේ ගල් පතුරු. සම්පූර්ණයෙන් ගල් වලින් හදලා තියෙන්නේ. ඒක තමයි. රස්නෙත් ඇතිනේ. රස්නේ තියෙනවා ඇති ඇතුලේ. අපිට තා යන්න තියෙනවා. අපේ හොටල් එක ටී හවුස් එක තා උඩ තියෙන්නේ. ඉතාලම හොටල් එකට යන ගම. යටි දැක ලස්සන වීව් එකක්. නේද? කොහොමද? වීව් එක
පේන නම් මොකද දන්නේ නැහැ. මහා වාරකති. මානසික ලාවට පාඩු නැහැ ඉතින්. ඔය තියෙන හොඳට. බොහෝම අමාරුවෙන් නැග කන්ද. දැන් හිතනවා අම්මට සිරි කියලා. පේනවද? ඕක තමයි view එක. දොර පාණි වලට. hati ඒ වුණාට ජීවිතේ දැක්ක ලස්සනම view point එක. එතනට වෙලා වාඩි වෙලා ඉන්න පුළුවන්. කොහොමද? මානසික පාඩුවක් නැහැ. උගුරන හොඳටම අමාරුයි. ටිකක් උඩට යන්න ඕන අපේ ටී හවුස් එකට. පියා. අද අපේ නවතන. ඉතින් sorry. තියෙන්නේ මේ තියෙන්නේ ඉන්න තැනට දෙන view එක. දවලගිරි වන්නේ මේ ඩ්‍රාම් තරන්නේ. Bien azul. Bueno. Mahal gitu lagi karena nol. එච්චර අමාරුයි. පොඩ්ඩක් රෙස්ට් කරලා කතා කරමු. අද දවසේ අවසානය. අද දවසේ ඒ කියන්නේ ඉලි පෙන්නන්න. අද අපි පටන් ගත්තේ පොකෝර වලින්. ඒ කියන්නේ මීටර 800කින්. ඊට පස්සේ ජීප් එක ආවා කිලෝමීටර් 80ක් විතර. මීටර 80ක් කිලෝමීටර් 80ක් විතර පැය 5ක් 6ක් විතර එන්නදී හරි අමාරු මාරු ගමනක්. ඒ ජීප් එකේ 4 wheel gear එකේ වෙන රිස්ක් අරගෙන වැටෙන තැන් තිබ්බ හරි අමාරු පාරක ආවේ අර කලින් ගියා වගේම තමයි. ඇවිල්ලා ආවා උලරි වලට කිලෝමීටර් 80ක්. උලරි වලින් අපි පටන් ගත්ත පයින් යන්න. උලරි කියන්නේ කිලෝමීටර් මීටර 250ක්. sorry 2050. 2050 ඉඳන් අපි ඉතින් පයින් යන්න පටන් ගත්තා. ලේසි ගමනක් නෙවෙයි මහත්තයෝ. ඒ කියන්නේ හරි අමාරුයි. ඒ කියන්නේ නගින්න තිබ්බ ගොඩාක් පඩි තිබ්බේ. يعني පඩියෙන් පඩිය ගොඩාක් පඩි නගින්න තිබ්බා. පඩි ගොඩාක් නැගලා අපි අද ඇවිල්ලා තියෙනවා මගේ ට්‍රක් එක නම් තියෙනවා කිලෝමීටර් 7.5ක් කියලා. එලිවේෂන් ගේන් එක 636ක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ හරි අමාරුයි කොන්දවල් බරත් උස්සගෙන පඩි නගිනවා හරි අමාරුයි. අපි ආවේ ගොරපානි වලට. ගොරපානි කියන්නේ මීටර 2050ක් කියලා තමයි මම දැක්කේ Google එකේ තියෙන විදියට. උලරි තමයි 2050. අපි ඉන්න තැන 2000 බලන්න හරියටම කියන්නේ 2890ක් 2890 මම ඉස්සෙල්ලා වීඩියෝ එකක් කියලා තියෙනවා වැරදි මම කාදාන. හරි 2890ක් කියන කිලෝමීටර 600ක් ලේසි නෑ මේ බෑග් නුත් උස්සගෙන නැගලා ආවා මෙතනට ඇවිල්ලා අපි ආවා අපේ ටී හවුස් එකට. ටී හවුස් එක පෙන්නුවත් හම්බෙන්න නැගිටින්න ඕනේ නෑනේ. මේ තියෙන අපේ පුංචි ටී හවුස් එක. එළියට ගියාම එළිය වීඩියෝස් වගේ පෙන්නන්න. කොණ්ඩු වල් කරගෙන ඉන්නේ. මේවත් උස්සන් ඉතින් ආවා. හරිද? මෙහෙම ඇවිල්ලා අපි ආවා අපේ රූම් එකට. හොඳ වොෂ්රූම් එකක් එහෙම තියෙන සාපේක්ෂව හොඳයි. ඒක නෙවෙයි කතාව. ඔන්න බලන්න අපිට එළියට පේන දේ. මෙන්න. පේනවද? මේක තමයි අපේ view එක. අර
මම හිතන්නේ අර පේන ෆිෂ් ටේල් එක අන්නපූර්ණ 1 2 රීජන් එක මේ තියෙන්නේ හරියටම දන්නේ බලව කියන්න මේ තියෙන්නේ ගොරපානි ටවුන් එක ටවුන් කියන්න බෑ මේ තියෙන පොඩි විලේජස් ළමයි සෙල්ලම් කරනවා ඉතින් දුක් අපි මෙහෙම අමාරුවෙන් ආවට එහෙන දුක්ඛදායක ජීවිතයක් මේ මිනිස්සු ගෙවන්නේ ඒ වුණාට ඉතින් මේක දැක්කම හිතේ සතුටට මොකද කියන්නේ මහන්සිය නෑ එහෙම කියන්න බෑ මහන්සිය තියෙනවා මට හරි සතුටුයි ඕක බලන්න නේ ආවේ ඕක බලන්න නේ ආවේ නේ මහන්සිය වලට ඕක බලන්න අමාරුයි හරි එළියට ගිහිල්ලා ෆුල් රේන්ජ් එකම පේනවා හරි ලස්සනට එළියට ගිහිල්ලා ෆුල් රේන්ජ් එකේ වීඩියෝ එකක් දාන්න ඊට පස්සේ පල්ලෙහාට යන්නත් ඕන අපි තාම විතර මේ බෑග් ගොත් එළියට ඇද්ද නේ තාම මෙහෙමම ඊට පස්සේ කතාව තමයි අපි දැන් ඉන්නේ නොවැම්බර් වලනේ නොවැම්බර් වල දැන් මේකේ කලින් සීසන් එක අප්‍රේල් සීසන් එක කියනකොට මේ view මොනවත් නැහැ. ඒ කියන්නේ මොන්සූන් එක පටන් ගන්න ළඟයිනේ. වහින කාලේ. එතකොට මේ views මොනවත්ම නැති වෙනවා. හැබැයි මේ පේන රේන්ජ් එක මල් වලින් පිරලා යනවලු. අර අපි කියන්නේ මේ මෙන්න මේ ගස් జాතිය. මේ තියෙන නේපාල් වල මේ නේපාල් හැරින් ජාතික පුෂ්පය. ඕක පාට ගොඩාක් තියෙනවා. පාට සැලකිය යුතු ගානක් තියෙනවා. ඕකෙන් පිරීලා යනවලු. හරි ලස්සනයිලු. එනවාට view ඒ කියන්නේ පීක්ස් මොනවත් පේන්නේ එහෙමලු. හරි. මේ ගොරපාණි වලට තාම අපි අද දවසේ මෙතන ඉවර කරනවා. මහන්සි සීතලයි. තාම නම් ලොකු සීතලක් දැනුන්නේ නැහැ. ඉන්න බලන්න. අප්පට සෙල්සියස් 8යි. මේ පාල් නෙවෙයිනේ. 8ක් 9ක් තමයි ඉන්නේ. මේකේ නම් charging point එකක් තියෙනවා. අපි එන තේ එකක් ඉන්න බොන්න පල්ලෙහාට යන්න. මාන්සි පස්සේ කතා කරමු. වලින්ම අතන ලොකෝට ඉස්සරහ ලස්සනට තියෙන කන්දක්. අරකද? නෑ මේක. මේ ලොකෝට තියෙන මෙන්න හා හරි. තමයි ලෝකේ 7 වෙනි උසමක දවලගිරි. දවලගිරි 7 වෙනිට උසමක. හරි. දැන් මේ පැත්තට යනකම් තියෙන දවලගිරි රේන්ජ් එක. මේ දවලගිරි රේන්ජ් එක හරි. ඒ කියන්නේ දවලගිරි 1 හා අර මොනේ උඩක් තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ පොඩ්ඩක් මේ පැත්තෙන් දවලගිරි 6 ආහා. ඔෆ්සෙට් එකක් තියෙනවා. හා හරි. ඊට පස්සේ ඒ වැටිය යන්නේ. හා. මෙන්න මේ පැත්තේ ඉතර උඩ විතරක් අයිස් තියෙන එකක් පේන්නේ. ඔව්. මේකනේ. මේක හරි. උඩ විතරක් අයිස් තියෙන හරි. උල් දෙකක් දැක්කා. පේන්නේ. දැක්කා. හරි. නිල්ගිරි. නිල්ගිරි. හරි. එහෙම දකුණු පැත්තට හැරෙද්දි හා. ඔය හිම තියෙනවම ත්‍රිකෝණමය කන්දක් පේන්නේ. ඔය ලොකු ත්‍රිකෝණයක් වගේ එක. මේක. ත්‍රිකෝණයක් පේන්නේ. හරි. ඒ අන්නපූර්ණ සවුත් මේ අන්නපූර්ණ 1 වල හා. මේ පැත්තේ හරි. හරි. අන්නපූර්ණ 1ම නෙමෙයි. හා. අන්න මේ පැත්තේ කොනමයි පේන්නේ. තව එහා පැත්තේ පීක් එකක් තියෙනවා. හරි. මේ පැත්තේ තමයි අර දෙපිට තියෙන පීක් එක. හරි. හරි. ඊපස්සේ මෙහාට එද්දි හා. කේක් ගෙඩිය වගේ තියෙන්නේ. මේක මේ ලොකු එක. හරි. ලොකු හා. ළඟදී. වලින් වෙහිගෙන යන එකක් ඔව්, තියෙන්නේ. ඔව්. ඒ තමයි අන්නපූර්ණ සවුත්. අන්නපූර්ණ සවුත්. හරි. ඕකේ. ඊට පස්සේ එහෙම එද්දි අර චූටියට චූටියට තියෙන්නේ. හරි. දැන් බාගට වෙහිලා තියෙන්නේ. හරි. ඔව් දැක්කා. හින්චුල්. හින්චූර්. හින්චුල් එල්ල හින්චුල්. ඉන්චූල්. හින් හින් හින්චූල්. හින්චූල්. හරි. ඔහොම දකුණු පැත්තට හැරෙද්දි තව උතර පස් කම් තියෙන්නේ. ඔව්. ඒක පිටිපස්සෙන් තමයි තියෙන්නේ. මච්චපෝර. මච්ච පේන්නේ නැහැ මෙතනට. පේන්නේ. අපි මෙතන උදේ උඩින් නැගුවාට පස්සේ හා. ඒක පේනවා. හරි. ඔව්. ඒක තමයි තියෙන කඳු. අපි ආව මේක දිගේ නයිපොල් වලට එනකම්. මේ මේන් රූට් එකේ. අර මම කිව්වේ මේ රූට් එකක් තියෙනවා කියලා මොක්කිනාත් පැත්තට යනකම් තියෙනවා කියලා. මේ තියෙන එක සම්පූර්ණවම ගිහින් මොක්කිනාත් හරියම තියෙන මොක්කිනාත් මස්ටන් තියෙන මෙන්න මෙහෙම. සර්කිට් ට්‍රක් එකට යන එක. ඔව්. ඒතර අන්නපූර්ණ සර්කිට් එක දැන් අන්නපූර්ණ මේන් රීජන් එක මේකනේ. අන්නපූර්ණ සවුත් 3